ආයිබෝවන් ඥාන උදපාදි වැඩසටහන වෙනදා වගේම ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. මේ සාකච්ඡාව ඒ ආකාරයෙන් ගෙනෙන්නට වෙනදා වගේම ඒ ආරම්භක වැඩසටහන ආරම්භ කිරීමට අපි ආරාධනය කරනවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ස්වර්ණ ගුණවර්ධන මහත්මයාට. අපි අද සාකච්ඡාවට අපි කැඳවා ගත්තේ නිදහස් චින්තනධාරී වෛද්‍ය ලේල්වලජී ගොඩකන්ද මැතිතුමා. වැඩසටහනේ අන්තර්ගතයට යන්න කලින් මට තියෙන ප්‍රශ්නය කොච්චර බුද්ධ ආගම ගැන බෞද්ධ දර්ශනය බෞද්ධ සාහිත්‍ය සංස්කෘතිය ලොකු නන්දාගෙන මහාචාර පට්ටම් ගහගෙන ඉන්නවා. හැබැයි සෝවාන්වත් වෙලා නැහැනේ මේ ගොන්නු. අපි මෙන්න මේ දැන් කියවුණු කාරණාව පිළිබඳව ඔබතුමන්ගේ අදහස් දැනගෙන එතනින් ඉදිරියට ගියොත් හොඳයි කියලා අප විශ්වාස කරනවා. ඔව්. ඒ පූර්ව දැන්වීම් පටය අපි උන්වහන්සේගේ දේශනයකින් උපුටා ගත්ත කොටසක්. එහි සත්‍යීත්‍යාවේ කොතෙක් දැයි අපිට ලැබෙන ලියුම් වලින් මේ සනාත වෙනවා. මොකද මම මීට ඉස්සරත් කියලා තියෙනවා මේ පණ්ඩිතයින්ට ඒ දණ්ඩ යන්න බෑ කියලා කියමනක් තියෙනවානේ. ගොඩාක් දැනගත්තාම ඒ දැනුම විතරයි තියෙන්නේ. දැනුම උපයෝගී කරගෙන නිවෙන්න බෑ. නිවෙන සිත මුකුත් නැති නිදහස් සිතක් වෙන්න ඕන. ඉතින් දිලින්දෝ භාග්‍යවන්තයෝ කියන්නේ සාමාන්‍ය කතාවක් නෙවෙයි. ඒ ගැඹුරට ගියාම සිතින් දිලින්දෝ කියන්නේ මුකුත් චේතනාවල් නැති, බරක් නැති, බොහොම නිදහස් නිවහල් චින්තනයක්. සිතින් දිලින්දෝ. ඉතින් මේ භාග්‍යවන්තයෝ වීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. ඒ භාග්‍යවන්ත වීම අපි තව ආත්මිකට නැත්නම් සංසාරයේ කෙලවරකට කල් දානවා නම් ඒක බෞද්ධ දර්ශනය නෙවෙයි. ඒ නිසා අපි මේ ඥානං උදපාදි වැඩසටහනෙන් නිතරම කතා කරන්නේ මේ සැප පිළිබඳවයි. නිවන් සැපත් සැපයක්. ඒ සැප කියන එක අපි වෙන් කරලා අපි කතා කරමු නිවීමක් පිළිබඳ. සිතක නිවීම, තැවීම සහ දැවීම සහ නිවීම. ඔබ ජීවත් වෙන්නේ තැවි නම්, දැවි නම්. අන්න ඒට පිළිසරණක් තමයි බෞද්ධ දර්ශනයෙන් නිවීම කියන්නේ. එහෙම නැතුව අමුතුවෙන් මේ නිවන් පුරයක්, එහෙම නැත්නම් නිවන් සැප ලැබුණාම වෙනම ලෝකෙක මේ අමුතු විදියකට ජීවත් වීමක් නෙවෙයි. බුදුන් වහන්සේ බුදු වෙලත් සාමාන්‍ය විදිහේ චරිතයක් තමයි ගත කරේ. ඉතින් ඒ නිසා මේ නිවීම කියන එකයි වැදගත්. දැනීම නෙවෙයි. ඉගෙනීම නෙවෙයි. විඳීම නෙවෙයි. පණ්ඩිතෙක් වීම නෙවෙයි. මෙන්න මේ නිවීම ඇති වෙන්නේ කොහොමද? නිවීම ඇති වෙන්නේ නැහැ ත්‍රිපිටක කටපාඩම් කරා කියලා. ඒ නිසා උන්වහන්සේගේ ඒ කතාව අපිට අත්දැකීමෙන් සනාථ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ බෞද්ධ දර්ශනය පිළිබඳ PhD උපාධිධාරයෙන් මම අඳුරන ගොඩක් අය ඉන්නවා. නමුත් නිවීමක් නැහැ. සහතිකයක් විතරයි. ඉතින් බුදුන් වහන්සේටවත් එහෙම උපාධි තිබිලා නැහැ. දැන්ගම උපාධි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ VIP ගුවන්විදුලියේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ මනුස්ස වර්ගයාගේ නිවීම. කොහොමද මේ නිවීම ඇති කරගන්නේ? එතකොට අපි කියන දේවල යම් කිසි මේ වැරැද්දක් එහෙම නැත්නම් පරස්පර භාවයක් තියෙනවා නම් අපිත් එක්ක සාකච්ඡා කරලා සමහරව ලියුම් එවනවා. ඉතින් අපේ ගතිගුණ කෙසේද කියලා. ඉතින් ඒවා ඒගොල්ලන්ගේ මත අනුව අපිට ඉතින් මේවට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි අපේ පොදු බලාපොරොත්තුව මෙතෙක් පැවති බුදු දහම නෙවෙයි බෞද්ධ දර්ශනය තුලින් කෙනෙක්ව නිවෙන්නේ කෙසේද කියන මාතෘකාවයි අපිට කතා කරන්න තියෙන්නේ. හොඳයි, දැන් අපි මේ සාකච්ඡාවට එකතු වෙන අතරතුරේ අපට ලැබිලා තිබෙන ලිපි සංඛ්‍යාවක්, ඒ වගේම දුරකථන නැමතුන් රාශියක් අපට නිබඳව ලැබෙනවා VIP මැදිරියට. මම හිතන්නේ මේ පිළිබඳව අපි තෝරාගත්ත ලිපි සංඛ්‍යාවක් තුලින් අද අපි මේ ඔබ ඒ ලිපි වලට පිළිතුරු දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මම හිතන සරණ මහත්තයාගේ මේ ලිපි තිබෙනවා. මම හිතන බොහෝ දුරට මේ තම තමන්ගේ අදහස් මත ප්‍රකාශ කරලා තිබෙනවා. මේ තමන්ගේ විවෘත භාවය තුළ මේ වැඩසටහනට සහයෝගය දක්වමින්. බලමු අපි මේ ලිපියේ තියෙන්නේ මොකක්ද මේ අදහස කියලා. බණ්ඩාරගම ජනතා ප්‍රගති පුස්තකාලය සහ කලා සංගමය මම හිතන්නේ ලියුම් කීපයක්ම යොමු කරලා තියෙනවා. ලෙනවර හල්තොට බණ්ඩාරගම කියලා තමයි මේ ලිපි යොමු කරන්නේ. යම් කාරණා පිළිබඳව කතා කරන මේ ලිපිය
ලියන මහත්මයා දුෂ්‍යන්තද රොසයිරෝ කියලා තමයි මට අත්සනට අනුව කියව ගන්න පුළුවන් වෙන්නේ. ඔහු ඒ නම ඒක වෙන්නේ නැති නම ඒක යම් කිසි වෙනසක් තියෙනවා නම් මට කියවා ගැනීමේ තියෙන අපහසුතාව. ඉතින් කාරණා ගණනාවක් මතු කරනවා. බුදු හිමියන් තමන් සිද්ධාර්ථ කුමාර අවදියේ සිටිද්දී විඳිනු ලැබූ පංචකාම සම්පත්තිය පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මාගන්ධී සූත්‍රයේදී දේශනා කරනු ලැබ තිබෙනවා. ඒ දේශනාමය කොටස් පත්‍රිකාවක් හැටියට මුද්‍රණය කරලත් මේ පිරිස විසින් ජනතා ප්‍රගති පුස්තකාලය හා කලා සංගමය විසින් ජනතාව අතට පත් කරන්නට යෙදිලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ටිකක් විවේචනයකයි යෙදෙන්නේ මේ අනුව ගොඩකන්ද මහතා බුදුදහමේ ඇතැම් කරුණු පිළිබඳව මෑතක සිට කරන ලද අර්ථ දැක්වීම දෙස බලන කල ඒවා කොතරම් දුරට මනසට ගෝචරදයි අපට සැකසිතේ කියලා තමයි කියන්නේ. මොකද මේ ගැන අපි තව ටිකක් කියලා තියෙන එකේ තව ටිකක් කියලා තියෙනවා. මම ඒ වචනේ කිව්වේ නැහැ. කියන්නකෝ බලන්න. එතුමා මානසික රෝගියෙක් තත්වයකට පත් වී ඇද්දයි අපට සැකසිතේ. ඔව්. ඒක බොහොම වැදගත් කතාවක්. මොකද මෙතුමාගේ ලිපි කියවනකොට අපිට තේරෙනවා මෙතුමා කියවලා දැන් මාගන්ධි සූත්‍රය අපි දන්නේ නැහැ. දැනගෙන හිටියෙත් නැහැ. මේ සූත්‍ර මම මුලිනුත් කිව්වා කටපාඩම් කරපු අයට අපි මේ සරලව නිදහසේ කතා කරනකොට ඒගොල්ලන්ට දරන්න බෑ. ඇයි? මෙතෙක් පාඩම් කරපුවා අහක දාන්න වෙනවා. මාගන්ධිත් අහක දාන්න වෙනවා. මොකද අපි කරේ තියාගෙන නැහැ මාගන්ධිලා. පටාචාරලා කිසා ගෞතමීලා අපි කරේ තියාගෙන නැහැ. ඔව් මෙතන මාගන්ධිය කියන්නේ බමුණෙක් කියලා තමයි අප දන්නේ. මාගන්ධි බමුණාට තමයි මාගන්ධි සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් අපි බුදුන් වහන්සේ කිව්වා කියන කතාන්දර ටික කටපාඩම් කිරිල්ලක් නෙවෙයි මෙතන තියෙන්නේ. අපිට ඔය එකක්වත් වැඩක් නැහැ. අපි කතා කරන්නේ නිවෙන්නේ කොහොමද? එතකොට මානසික දුර්වලතාවයක් තියෙනවා නම් මේ වාහන 75ක් 100ක් තියාගෙන දහස් ගණනක් රැකියා සපයාගෙන මේ මං ගිය සුමානේ ඕස්ට්‍රේලියාවේ පර්ල් ඔෆ් ලංකා කියන රූපවාහිනියට මගේ පළවෙනි දේශනය අහලා ඒගොල්ලෝ මේ ආපෙලාක මට ඒට ආරාධනාවක් චීෆ් ගෙස්ට් හැටියට ඒ කියන්නේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට මට දවස් දෙකකින් ඕස්ට්‍රේලියන් වීසා හම්බුණා. ඒ රටට යන්න හරි අමාරු වීසා ගන්න. නමුත් ඒ ලිපියට අනුව ඒකේ මේ එච්චර පිටරටකට ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්ව ඒ දේශනයක් මේ මන්දබුද්ධික විදියට කවුරු හරි කියනවා නම් ඒක එයාගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මොකද මම මුලින්ම කිව්වා මේ කටපාඩම් කරපු අය කියවල්පු පොත් කියවපු අයට කවදා නිවීමක් ලැබෙන්නේ නැහැ. ඒවා සියල්ල ආවනින් අරන් දාන්න ඕනේ. ඒවා තේරම මොලේ මතකේ ගබඩා කරගත්ත දේවල්. ඉතින් අපිට මාගන්ධිලාගෙන් වැඩක් නැහැ. අපිට මේ ප්‍රත්‍යක්ෂ ඥාණයට දැනෙන දේ අපි නිවිලයි කතා කරන්නේ. එතකොට තව ලිපියක් තියෙනවා. ඒ ලිපිය කියවුවාම මේ ඔබට තේරෙයි ඒකත් ඒකමම කියවලා ඉන්නකො. ඒ රුවන්වැල්ලේ සුධර්මා මෙහෙණින් වහන්සේ තමයි ගලිගමුව නගරයේ සිට අපට මේ ලිපිය යොමු කරන්නේ. මම හිතන්නේ තරමක් දීර්ඝ ලිපියක්. ඔබතුමා ලිපියෙන් කොටසක් පමණයි ඉදිරිපත් කරන්නේ. ඔබතුමා දැකලා කතා කරලා නැති වුණත් ඥානං උදපාදී වැඩසටහනේදී නිවුණු සිතකින් කතා කරන ඔබතුමා මෙලොව පහළ වුණු බුද්ධ පුත්‍රයෙක් කියලා හිතෙනවා. ඒ වගේම විශාල ගෞරවයක් ප්‍රණාමයක් ලබන්න තරම් වාසනාවන්ත උතුමාණන් කෙනෙක් කියලා හිතනවා. තව වැඩි කලක් යන්නට මත්තෙන් ඉදිරි කාලය තුලදී තව තවත් බුද්ධිමත් උතුමන්ලා පහළ වෙනවාට සැකයක් නැහැ. VIP රේඩියෝවට සවන් දෙන හැම දිනාටම මේ බුදු සසුන තුලදීම නිවන් සුවය ලබා ගැනීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. ඒක අර ලිපියට හාත්පසින්ම වෙනස්. ඔන්න ඒක තමයි මං කිව්වේ. ඒ දැන් මෙතුමිය දහම සොයන දසසිල් මාතාවක්. ඒ මාතාවට තේරෙනවා අපි මොනවද කියන්නේ. අපි මේවා අය කරලා කරනව නෙවෙයි ලක්ෂ 30 වේදම් කරලා මනුස්ස වර්ගයාගේ හිත සුව පිනිස ත්‍රිපිටකයේ තියෙන කතාන්දර කියවන එකක් හෝ ඒවා කටපාඩම් කිරිල්ලක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් පච්චත්තං වේදිතබ්බෝ. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ වෙච්ච නිවීම ගැනයි කතා කරන්නේ. එතකොට නිවින පුද්ගලයාට මේ කිසිම එකතු කරගත්ත කතාන්දර ගොඩක් නැහැ. පුස්තකාල දාගෙන පොත් රාක්කවල පුරවගෙන ත්‍රිපිටකයේ මේ පොත් මම හිතන්නේ 72ක්ද කොයිද තියෙනවා මට 50 ගණන්
මේ මටත් වැඩිය උසයි පොත් ටික බිම ඉඳලා තිබ්බොත් එහෙම ඉතින් මේවා කටපාඩම් කරන එකයි අර සිතින් දිලින්දෝ නැත්නම් චේතෝ විමුක්ති තත්වයක් පත් වෙන්න නම් කෙනෙක්ගේ සිත පුදුමාකාර නිවීමක් ඇති වෙන්න ඕන. එතකොට මේ ලිපි දෙකේ වෙනස දැන් අපි දන්නවා සෑහෙන ප්‍රමාණයක් වෙනත් මාධ්‍යයකින් නොකියන නොපවසන දහමක් අපි පවසන නිසා එතුමී කල්පනා කරලා තියෙනවා හරි ඉදිරියේදී විශාල බුද්ධිමතුන් පිරිසක් බිහි වෙනවා නොඅනුමානයි. මොකද අපේ මේ ධර්ම සාකච්ඡා කිසියම් ලාභ ප්‍රයෝජනයක් තකා හෝ මේ මහජනතාව රැවටීමක් කරනව නෙවෙයි. ඒ නිසා මහජනතාව රැවටීම කරන පූජ්‍ය පක්ෂයේ ධම්මත් ඉන්නවා. එතන ඒගොල්ලෝ දැන් ටික අවබෝධ කරගෙන තියෙනවා. මේ හැමදාමත් මේ රැවටිල්ල කරන්න බෑ. අපිට දැන් සත්‍ය කරා යන්න වෙනවා. මොකද දැන් මේ කම්පියුටර් යුගයේ තරුණ ළමයි බොහොම බුද්ධිමත් තර්ක ඥානෙ තියෙනවා. කිසියම් දෙයක් කිව්වහම වටහා ගන්න පුළුවන් තත්වයක ඉන්නවා. එතකොට මේ අයට මේ ත්‍රිපිටකේ තියෙන කතා කියලා හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවෙන විදිහ කියන්න ඕන. එතකොට කෙනෙක් නිවෙනවා නම් නිවෙන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්නේ ගැන තමයි අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඥානං උදපාදී අද සාකච්ඡාවට සහභාගී වන්නේ වෛද්‍ය ලේල්වල ජිග්ගොඩකන්ද මහතා. නිදහස් චින්තනධාරී වෛද්‍ය ලේල්වල ජිග්ගොඩකන්ද මහතා වෙත යොමු කර ඇති ලිපි සමූහය අති විශාලයි. මම හිතන්නේ මේ පැයකම කාලය අපට කාලය ගත කරන්නට වෙයි ඒ ලිපි සියල්ල කියවන්නට ගියොත්. අපිට විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ඔරුවල සුධර්ම මෙහෙණින් වහන්සේත් ඒ වගේම තොරතුරු දන්වා ඉතා දීර්ඝ වශයෙන් කරුණු සටහන් කරමින් ලිපි යොමු කරලා තියෙනවා. ඒ වගේම ස්නානයක්කාරමයා අංක 19 සුගතපාල මාවත මායිම්පේ ගාල් සිට අපිට ලිපියක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ලිපිය සඳහන් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම ඥානං උදපාදී වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් කාටත් බොහොම හරබර විදිහට ඥානං විතර වැඩසටහන ඉදිරිපත් කරනවායි කියලායි මේ ලිපිය සටහන් කරලා තිබෙන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා අපිට ලිපි හා මේ පිළිබඳව දැන්වීම පිළිබඳව අපි සාකච්ඡාවේ ඉදිරි කොටසට එක්වෙමු. අපි ඇත්තටම දැන් මේ ලිපි වලින් ඇතැම් අය මේ කරුණු අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ නැහැ. එහෙම නැත්නම් අවබෝධ වෙලා නැහැ. තවත් පිරිසකට මේ පිළිබඳව දැනিলা තියෙනවා. Taman දන්නා කාරණා නිසා ඒ දන්නා කොටස අමතක කරන්නට සූදානම් නැහැ. කෙනෙකුට දැන් මේ අපි කියනවා දැන් මේ කාල සීමාව තුළම මේ ජීවිත කාලය තුළම මෙය සපයාගත යුතු නැත්නම් මේ දැනුම අත්පත් කරගත යුතුයි කියලා අපි කියනවානේ මේ දැක්ම. ඉතින් මේ පිළිබඳව සොයා බලන අයටත් මේක හම්බ වෙන්නේ නැහැ. දැන් මොකද්ද මේ පරස්පරව දැනෙන්නේ ඇයි එක එක්කෙනාට? දැන් මොනවද හොයන්නේ? හොයන්න කොයි හරි දෙයක් තියෙන්න ඉපේ. මේක තියෙන දෙයක් හොයනවා නෙවෙයි සත්‍ය හොයනවා කියන්නේ මේ සත්‍ය අහවල් තැන තියෙනවා අහවල් තැන එහෙම නැත්නම් අහවල් ප්‍රදේශයේ තියෙනවා කියලා ගිහිල්ලා අපිට අරගන්න බෑ. සත්‍ය කියන එක මේ අවබෝධය කියන එක බුද්ධියට දැනෙන දෙයක්. මේක තමා තුළමයි තියෙන්නේ. තමාගේ මේ සිරුර තුළමයි තියෙන්නේ. බඹයක් පමණ සිරුර තුළමයි මේ නිවීම තියෙන්නේ. එතකොට මේ නිවීම ලබා ගන්න නම් දැන් සුනීත සෝපාකලා ත්‍රිපිටකේ පාඩම් කරේ නෑනේ. ඒගොල්ලන්ට මාගන්ධිය ගැන කිව්වෙත් නෑ, පටාචාරා ගැන කිව්වෙත් නෑ, කිසා ගෞතමී අඟුලිමාල මේ කවුරුත් කිව්වේ නෑ. එතකොට ඒගොල්ලන්ට කිව්වේ බුදුන් වහන්සේ මේ පංචස්කන්ධය නැමැති මේ සිරුර මේ සිරුර අපිටම අසුචි ගොඩක් වගේනේ. දැන් කසල සෝදකෙක් කියලා කියන්නේ එතන කසල සෝදකෙක් නෙවෙයි. දැන් මේ එතන කියනවනේ කසල සෝදකෙක් කියලා සොයින්තෝ සාරි සෝපාකාරය එහෙම කසල සෝදකෙක් නෙවෙයි. කසල සෝදකෙක් කියන උපමාව ඒගොල්ලෝ කතා කරාට කසල කියන්නේ මේ කසල සෝදකේ මේ කසල පිරිච්ච මේ සිරුර පිළිබඳ අයිතිය අතහැරීම. සෝදනය කිරීම අයිතිය අතහැරීම. එතකොට මේ පංචස්කන්ධය මේ කසල පිරුණු මේ නවදොරකින් කසල පිට වෙන මේ පංචස්කන්ධය මම මගේ කියන සිතුවිල්ලෙන් තොර වී මේ පංචස්කන්ධය සබාධමයට බාර දී සිත නිදහස් කර ගැනීම තමයි සෝවාන් වීම.
මේ කසල පිරුණු පංචස්කන්ධය මගේ කියාගෙන ඉන්නේ. මේක මගේ විතරක් නෙවෙයි භවෙන් භවෙ ගෙනියන්නත්. මේ මගේ ආත්මය. මේ මගේ ආත්මය මම තනින් තන ගෙනියන්න ඕන. මේක සංසාරයෙන් එතර කරන්න ඕන. මේ වචන සමූහයක් මිසක් මේ කවුරුවක්වත් දැකපු අත්විඳපු දෙයක් නෙවෙයි. කවුරුවත් අත්විඳලා ඇවිල්ලා ආපහු කියපු දෙයක්වත් නෙවෙයි. අපාය දිව්‍ය ලෝක කවුරුවත් ගිහිල්ලා ඇවිල්ලා අපිට විස්තර කරේ නෑනේ. අපි කොහරි නගරයකට ගිහිල්ලා ඇවිල්ලා අපි ඒ ගැන විස්තර කරන්න පුළුවන්. මේ අපායට ගිහිල්ලා ආපු කෙනෙකුත් නෑ, දිව්‍ය ලෝකයට ගිහිල්ලා ආපු කෙනෙකුත් නෑ, නිවනට ගිහිල්ලා කෙනෙකුත් නෑ. ඒ නිසා මේ යන්න තියෙන තැන් නෙවෙයි මේවා. අපාය දිව්‍ය ලෝකේ නිවීම මේ තුන් කොටසම තියෙන සිත තුල, මනස තුල. ඉතින් මේ සිහිය තුල විශේෂයෙන්ම ඒ සිහිය තුල කියන කතාව දැන් සිහි නැති කරපු කෙනෙකුට අතපය කපලා පෙට්ටියකට දැම්මත් එයා දන්නේ නැහැ. නමුත් පණ තියෙනවා. යටිසිතක් තියෙනවා. පණක් තියෙනවා. ජීවේ තියෙනවා. නමුත් සිහිය නැහැ. සිහිය නැතුව කපලා කොටලා හැමදේම කරලා සිහිය එනකොට මොකද වෙන්නේ? අර වේදනාව දැනෙනවා. එතකොට මේ දුක වේදනාව මේ සියලුම දහම් කොටස් තියෙන්නේ කොහෙද? සිහියත් එක්ක. සිහිය තියෙන්නේ කොහෙද? ශරීරය තුලමයි. ඉතින් අප වෙන්නේ කොහේ ඉඳලාද? කොහෙවත් ඉඳලා එන්නේ නැහැ. එහෙනම් සිහිය එනවා කියන්නේ? ඔව්. අපහු මේ ඉන්ද්‍රියන් මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට වේදනාව තියෙන්නේ සිහියේ. අපි මේ සියලුම වේදනාව මම මගේ කියන සේරම තියාගෙන ඉන්නේ සිහිය තුල. ඒකයි සතිපට්ඨාන සිහිය තුල සිහියෙන් ජීවත් වෙන්න. සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන්න. එතකොට සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන එක්කෙනාට චේතනා බරිතව හිටිය හැකිද? ඔව් බෑ. ඇයි බැරි? සිහිය පිහිටුවා ගන්නකොටම ඒ චේතනාවල් එයා අයින් කරන්නට ඕන. ඔව් ඒක තමයි සිහිය. චේතනාවක් නැතුව සිහියෙන් ඉඳීම තමයි ජීවත් වීම. චේතනාවක් තිබුණාම මොකද වෙන්නේ? දැන් ඔබතුමා මන් දන්න තරමින් මේ දවස්වල ගෙයක් හදනවා. දැන් ඊයේත් මේ වැඩසටහන කරන්න හදපුවා ඔබතුමාට එන්න නිවාඩුවක් නැහැ. හේතුව ඔබතුමා ගෙයක් හදනවා. ඒ වැඩ ටික ඉවර කරගන්න බෑ. තවත් තියෙනවා. ඒ චේතනාවෙන් තමයි ඔබතුමාගේ මූලික චේතනාව. දැන් ඔබතුමා ඉන්නේ නිවිලද? ඔව් වෙන මගේ චේතනාවල් තියෙනවා. මේක මේ වැඩේ කරන්න ඕන, මේ වැඩේ කරන්න ඕන, මේවා සිදුවිය යුතුයි කියන එක. ඒක තමයි හැමෝගෙම තියෙන්නේ. ඔයිට වැඩි බරපතල දේවල් අනිත් අයට තියෙනවා. එතකොට නිවීම කියන්නේ ඔය වගේ චේතනා ගොන්නක් ඉඳගෙන මේ කරුණාකාරණා රැස් කරමින් ගෙවල් දොරවල් හදාගෙන මේ භුක්ති විඳින එක නෙවෙයි. ඉතින් මේකේ චේතනා නැතුව ඉන්න නම් මං කිව්වා පූජ්‍ය පක්ෂයට තමයි චේතෝ විමුක්ති. භික්ෂුණී කර්මයේ චේතනාවක් ඇති කරගන්න එපා, කර්මයක් කරගන්න සිද්ධ වෙනවා. දැන් ඔබතුමා ගෙයක් හදන්න චේතනාවක් ඇති කරගත්තද? ඉතින් ගඩොල් වැලි සිමෙන්ති යකඩ බාසුන් නැලා හොය දැන් මේ ටිකේ මම දන්නවා මාසයක් දෙකක් බොහොම කලබලකාරී සිතුවිල්ලකින් ඉන්නවා. දැන් භික්ෂුන් වහන්සේලා එහෙම කරනවද? ගෙවල් දොරවල් හදනවද? හැබැයි අද සමාජයේ නම් ඒක සිද්ධ වෙනවා. සිද්ධ ඒක. එතකොට ඒගොල්ලෝ නිවිලද? නැහැ. එහෙමනම් නිවෙනවා කියන්නේ මොකද්ද? මේකනේ අපි කතා කරන්න ඕන. ඔව්. එතකොට මම මුලිනුත් කිව්වා මේ චේතනහම් භික්කවේ කම්මං වදාමි. භික්ෂූන්ටයි මෙහෙම කිව්වේ. එතකොට දැන් අර මුලින් අර පුස්තකාලේ මහත්මයා ලිපියක් කියවලා තියුණානේ අපිට. මේ බුදුන් වහන්සේ මාගන්ධියට කිව්වා කාමයෙන් තොර නිසා. මම සියලු පෞතිතිලි නැති නිසා දිව්‍ය සැපටත් වඩා සැපයක් විඳිනවා කියලා කාමාගන්ධිට කියනවලු. එතකොට එහෙම කියන්නේ කවුද මේ? ඒ කාම සැපය බොහෝ කාලයක් අත්විඳපු බුදුන් වහන්සේ. එතකොට දැන් ඒ කම් සැපෙන් මිදිලා මේ දිව්‍ය සම්පත් වලටත් වඩා සැපතක් විඳිනවා කියලා දැන් කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් ඒ தත්ත්වෙට පත් වෙලා හිටියේ කී දෙනෙක්ද ලෝකේ? දැන් අපි දන්න විදිහට දැන් පෙරබුදුවරු ගැන සඳහන් කරනවා. ඊටාම සුළු ප්‍රමාණයක් 24ක් නැත්නම් 28ක් තමයි ඔය කියන කතාව. එතකොට දැන් එතුමාගේ ලිපිය හැටියට අපිටත් බුදු වෙන්න ඕන ඒ සැප විඳින්න. මාගන්ධිට කියන විදිහට ඒකනේ සැප. එතකොට දැන් අපි කියන සැප වැරදි.
ඒකනේ අර අපිට චෝදනා නගලා තියෙන්නේ. අපි කතා කරන්නේ මේ බුදුන් වහන්සේගේ සතරාකාර සැප. බුදු වෙන්න හැමෝටම බෑනේ. බුදු වුණාට පස්සේ ඒගොල්ලෝ ඒ සැප විඳි. ඒ බුදු වෙලා විඳින සැප ගිහියන්ට කියලා හරියන්නේ නෑනේ. අපි මේ කතා කරන්නේ ගුවන්විදුලියක් අරගෙන ගිහියන්ට පොදුවේ. ඉතින් ගිහියන්ට මාගන්දිට බුදුන් වහන්සේ කියපු සැප ගිහියන්ට විඳින්න බෑ. ඒක බුදු වෙන්න ඕනේ. එහෙමනම් එතුමා ලියුම ලියනකොට බුදු වෙන හැටිත් කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සැප ගැන කතා කරන්න ඕනේ. බුදු වෙලත් නැතුව සැප ගැන විතරක් කතා කරන්න බෑනේ. මිනිසුන්ට අල්ලගන්න බෑනේ. මොකද්ද මේ සැප? දිව්‍ය සැපටත් වඩා එහා සැප කොහොමද විඳින්නේ? කාමෙන් වෙන් වුණාම සැප හැදෙනවද? දැන් අපේ අම්මට අවුරුදු 90කට කිට්ටුයි. කාමෙන් වෙන් වෙලා මන් දන්න තරමින්. මොනවද දැන් තියෙන බලාපොරොත්තු? පන්සලට ලයිට් දාන්නේ කොහොමද? බල්බ් දාන්නේ කොහොමද? හාමුදුරන්ට කොල කැඳ ටිකක් ගිහින් දෙන්නේ කොහොමද? ඕවා තමයි චේතනාවල්. ඉතින් දිව්‍ය සැපටත් එහා සැපක් විඳිනවද? කාමෙන් වෙන් වුණා කියලා නෑ. මේ කාමෙන් වෙන්වීමම නෙවෙයි නිවීම. බුදුන් වහන්සේ කාමෙන් වෙන් වෙලා නිවුනේ නෑ. කාමෙන් වෙන් වෙච්ච හුඟක් බුදු මේ භික්ෂුන් වහන්සේලා කැලෑගත වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලොත් මේ දිව්‍ය සැපටත් එහා සැප විඳින්න එපා. එහෙම නෙවෙයි. සැප කියන එක දැනෙන්නේ සිතට. මේ සැප කියන එක දැනෙන්නේ නිවිච්ච සිතක තියෙන ස්වභාවය. නිවීම. මේක තමයි නිවන් සැප. නිවෙන්නේ කොහොමද? සිතක් නිවෙන්නේ බැඳීම් වලින් තොර වුණාම. චේතනා වලින් තොර සිතක් නිවිච්ච සිතක්. ඒ සිතේ තියෙන සිතුවිලි පමණයි. තවත් ගැඹුරට කතා කරනවා නම් ඒ සිතුවිලි හොඳට මතක තියාගන්න. ඔබ තැනක වැතිරිලා නිල් ආකාශය දිහා බලාගෙන ඉන්න. මනසින් දකින්න නිල් ආකාශය. ඒ ආකාශය දකින්නකොට ඒ නිල් ආකාශයට යටින් ඔන්න සුදු වලාකුළු පාවෙනවා. දැන් ඔබ මේ ආකාශය දිහා ටික වේලාවක් බලාගෙන ඉන්නකොට මොනවද ඔබට හිතෙන්නේ? මේ නිදහස් අවකාශය දිහා බලාගෙන ඉන්නකොට ඔබට හිතෙනවා නම් මේ අවකාශය දිහා බලනකොට හරි ශූන්‍යයි. හිස් කිසි දෙයක් ලබා ගන්න දෙයක් ඔබට පේනවද ආකාශේ? නෑ. තණ්හාවක් ඇති වෙනවද? නෑ. මොනවා හරි දෙන්න තියනවද? ඒත් නෑ. මොනවා හරි ගන්න තියනවද? ඒත් නෑනේ. ඇලීමක් බැඳීමක් තියනවද? නෑ. දැන් මොනවද එන සිතුවිලි? මේ ශූන්‍යත්වය කියන එක නේද? සිතුවිල්ලක් එනවද මොනවා හරි? නිදහස් සිතුවිල්ලක්. ඔව් නිදහස් කියන්නේ සිතුවිලි වලින් නිදහසක්. සිතුවිලි නෑ. සිතුවිලි නැති තත්වයක් එනවා. එතකොට සිතුවිලි තිබිලා සිතුවිලි නැති. ඔන්න සිතුවිලි නිල් ආකාශේ පේනවා. එතකොට වලාකුළු වෙනවා. ඔන්න සිතුවිල්ලක් එනවා වලාකුළු වෙනවා. ඊට පස්සේ ඒ වලාකුළු යනවා. ආයෙත් නිල් ආකාශේ එනවා. නිල් ආකාශේ දිහා බලාගෙන ඉන්නකොට විවේක කොටසක් එනවා. සිතුවිලි නැති නිදහස් කොටසක් එනවා. මෙන්න මේ කොටසට ආවහම දැන්නෝ මොනතරම් සුන්දරද කියලා. එතකොට ඒක ටික කාලයක් පුරුදු පුහුණු කරනකොට අර හිඩැස් කොටස වැඩි වෙනවා. මොනවද හිඩැස් කොටස? සිතුවිලි වලින් තොරව ඉන්න පුළුවන් කාලය. මෙන්න මේ හිඩැස් හඳුනාගත්ත පුද්ගලයා තමයි සැබෑ නිවීමක් ඇති පුද්ගලයා. අපි මේ ඉන්නේ එහෙමයි. අපි මේ කතා කරාට. මෙතනදී දැන් මේ කාරණාවේදී මට පෙනෙන්නේ මේ ලියුම් බොහොමයක් කියවනකොට බුද්ධි මේ කාරණා දෙකක් පටලවාගෙන මේ නිවීම කියන එකයි බුද්ධත්වය කියන එකයි පටලවාගෙන මේ බුද්ධත්වයට යන්න ඕන නිවෙන්න නම් කියලා බොහෝ දෙනා හිතනවා කියලා මේ ලිපිවල තියෙනවා. මේ කාරණා දෙකක්ද බුද්ධත්වය කියන්නේ බුද්ධිමත් භාවය. සාමාන්‍යයට වැඩිය බුද්ධිමත් තර්ක ඥානය අවදි කරලා අර මං කිව්ව සිතිවිලි වල හිඩස වැඩි කරගත්ත අය තමයි සිතින් දිලින්දෝ කියන්නේ. දැන් ජේසුස් වහන්සේ මුහම්මද් නබිතුමා බොහොම මනුස්ස වර්ගයට ආදරය කරපු මේ සෝබා දහමේ නිර්මාණයක්. අපි සෝබා දහමේ මෑණියන්ගේ දරුවෝ සතාසි උපාව මනුෂ්‍ය මේ සියලුම සෝබා දහමේ පංච මේ භූතයන් එකතු කරගත්ත හැම නිර්මාණයක්ම සෝබා දහමේ නිර්මාණයක්. ඒ සෝබා දහමේ නිර්මාණයකට කවුරු හරි වෛර කරනවා නම්, කවුරු හරි පරිගන්නවා නම්, කවුරු හරි ඊර්ෂ්‍යා කරනවා නම්, ක්‍රෝධ කරනවා නම් ඒ නොදන්නාකම. ඒකෙ මිදෙන්න ඕන. මේක සෝබා දහමේ නිර්මාණයක්. අපි සෝබා දහම වගේ දුවදරුවෝ
එතකොට අපි සහෝදරයෝ ඒක තමයි මහා කරුණාව. මේක ගැඹුරට දැනෙච්ච කෙනාට තමයි මහා කරුණාවක් ඇති වෙන්නේ. මේක මෛත්‍රී භාවනා කරාට ඇති වෙන දෙයක් නෙවෙයි. දැනුමත් එක්ක තර්ක ඥානයත් එක්ක අවබෝධයත් එක්ක දැනෙන නිවීමක්. ඒ නිවීම නැවත භාවනා කර කර අලුත් කරගන්න උවමනා නැහැ. බුදුන් වහන්සේ හැමලෙලේම භාවනා කර කර හිටියේ නෑනේ. බුද්ධිය අවදි වුණාට පස්සේ ඥානං උද්පාදී ඥානය උත්පාදනය වුණාට පස්සේ කර කර ඉන්න දෙයක් නැහැ. ඒ අයින්නෙම නිවිලා. දැන් මෙතනදී දැන් ඔබතුමා සඳහන් කළා හරි අපූර්ව තැනකට දැන් මනස නිරවුල් හිස් තැනක් බවට පත් කරගත්තාම කිසියම් කාල සීමාවක අපට දැනෙනවා මේ මනස සැහැල්ලුයි නිවිලා කියලා. හැබැයි අපි ඔය ඒ ඉන්න ඉරියව්ව වෙනස් කළා හිටගෙන එහාට මෙහාට හැරිලා වටපිටාව බලනකොට ඔන්න ආපහු අපි චේතනාවල් වලට වැටෙනවා. හිතපු තැනට වැටෙනවා. දැන් අර චේතනාවලින් විමුක්තිය වූ නිවනේ සුවය දැනෙනවා කියන කාලය ඉක්මවල ආපහු අර පරණ තැනට යන්න කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඔබ වැතිරිලා ආකාශ දිහා බලාගෙන ඉන්නවා. දැන් නිල් ආකාශේ පේනවා. ඒ තුලම ටික වෙලාවක් ඉන්න අපිටම පැය භාගයක් ඒ සුවේ බින්දනවා. දවස් පැය 24ක් තියෙනවානේ. ඒ විඳලා ඒ S2ම ආකාශ දිහා බලන් හිටපු ඒ හිස් අවකාශයේ S2 පාත් කරලා මෙලෝ බලනකොට මේ පොළොව දිහා බලනකොට ගහකොළ යාන වාහන ගෙවල් දොරවල් ලස්සන දේවල් ලස්සන ගැහණු පිරිමි මේ සේරම දකිනවා. එතකොට මෙන්න මේවට ඇලෙනවා ආයෙත් ඇලෙනවා. ඒකනේ ඔබතුමා කියන්නේ. අන්න ඒ ඇලීමෙන් තොරව අර ආකාශ දිහා බලාන හිටපු සිතුවිල්ලෙන්ම මෙලව බලන්න පුළුවන් නම් මේ දකින්න දේවලුත් එහෙම ශූන්‍යතාවයෙන් බලන්න පුළුවන් කෙනාට ඕක වදයක් වෙන්නේ නැහැ. එහෙම බලලා ඒක පවත්වාගෙන යන්න ඕන දිගටම එහෙම ඒක තමයි පුරුද්ද කියන්නේ. පුරුද්දක් කරගන්න වෙනවා. මොකද අපි දැන් හිඩසක් ගැන කතා කරන්නේ. මේ හිඩස අවබෝධ වෙච්ච කෙනෙකුට අර මේ කිව්ව පමණින් මෙතෙන්ද ලේසි නැහැ එන්න. නමුත් අමාරුත් නැහැ. මේ තමයි කළ යුත්තේ. මේ හිඩස තමයි අපිට අවශ්‍ය. සිතුවිල්ලක්වත් චේතනාවක්වත් නැති හිඩසක් තියෙනවා නම් එතන නිවිලා. කොච්චර නිවිලද කියලා ඒක මනසින් දකින්න පුළුවන්. එතකොට මේ නිවිච්ච ස්වභාවයේ තිබෙන පුද්ගලයා මේ මහ පොළොව දිහා බලද්දි ගහකොළ යාන වාහන ගෙවල් දොරවල් දැක්කට ඒවා අයිති කරගන්න. අර ආකාශය දිහා බලන් ඉන්නකොට අයිති කරගන්න දෙයක් නෑ වගේම මේ මහ පොළොව දිහා ඇස් හැරෙව්වහම අයිති කරගන්න දෙයක් නෑ. දැක්ක පමණින් ඔය කියන්නේ අපේ ගාමිණී වෛද්‍යතුමා බාහියට කිව්ව දහම කියලා මේ දහම තමයි. ආකාශය දිහා බලාගෙන ඉඳලා යම් කිසි චේතනාවක් සිතුවිල්ලක් එන්නේ නැත්නම් කිසිවක් අයිති කරගන්න ඒ සිතුවිල්ලම මහ පොළොව දිහා බලනකොටත් ඇති වෙනවා නම් ඒ තමයි නිවීම. බලන්න කොච්චර සරලද කියලා. ඔව් ඇත්තටම මම වෙනත් කාරණයකට මේ සාකච්ඡාවට අදාළ කරගත හැකි නිසා වෛද්‍ය ගොඩකන්ද මැතිතුමන්ගේ අවධානය යොමු කරනවා. හෝටලේ මේ දවස්වල කාමරවල නවතාවයන් නැති කරන්නට කටයුතු කරමින් ඉන්නවා නේද? ප්‍රශ්නය එපමණයි. ඒ නවතාවයන් නැති කරන්නේ ඒකට තියෙන ආසාවකින් බැඳීමකින් නෙවෙයි. මම ඔබතුමාට මතක් කරා මම දැන් අවුරුදු නිවාඩුවට සති 3ක සංචාරයක් ගියා ඕස්ට්‍රේලියාව නිව්සීලන්තේ. ඒ රටවල ඇවිදිනකොට මට දවස් 14කට පස්සේ තමයි මතක් වුණේ VIP රේඩියෝ එකක් මට තියෙනව නේද කියලා. අපි වවතක උනා කියන එක නේද? ඔව් ඇත්ත සාතිකෙන්න. ඊට පස්සේ මට මතක් කළා මම දුරකථනය ඇමතුවා. එතකොට වැඩ කරේ නෑ මම දාලා නිකන් හිටියා. මම මෙහෙට එනකන් ඔබතුමාලට මොනවාරි යෝජනාවක් කරාද? කිසිම නියෝගයක් කිසිම වැඩ පිළිවෙලක් පොකුත් නෑ. ඇත්තටම නෑ. ඉතින් මේක දැන් මගේ නෙමෙයිද? මම නේ සභාපති. ඉතින් මට මෙහෙම එකක් තියෙනවා කියලා කවුරු හරි කිව්වහම දැන් අසන්න ඕන කෙනෙක් දන්නවා. නමුත් මගේ සිතේ මෙහෙම දෙයක් නෑ. කවුරුත් විශ්වාස කරන එකක් නෑ. ඒක ඕගොල්ලෝ දන්නව අත්දැකීමෙන්. මම මෙහෙට එනකන් කිසි දෙයක් කිව්වේ නෑ. දුරකථනයක්වත් ලබා දුන්නේ නෑ. ඇයි මට එහෙම දෙයක් නෑ. ඉතින් මේක විතරක් නෙවෙයි මුළු වැඩපලක් තිබුණානේ. ඉතින් ව්‍යාපාරයක් වැඩපලක් එහෙම අතාරින එක හරිද? ඒවා කෙරෙනවානේ.
ඒව යොදවලා තියෙනවානේ. මම යම්කිසි නිර්මාණයක් කරලා කරාම ඒක අනිත් අය කරගෙන යනවා. මට තියෙන නිර්මාණයක් ඉදිරිපත් කරන්න විතරයි. මම ඒක කරන්නේත් නැහැ. දැන් කාමර 32ක් තියෙන හෝටලේ කාමර 53ක් කළ යුතුයි කියන්නේ මම හිතපු ආදායම හිතපු විදිහේ මේ සුද්දෝ එන්නේ නැහැ. මං හිතුවා මං වගේ සුද්දෝ ලංකාවට එයි කියලා. දැන් මම පිට රටකට ගියාම තරුපය හෝටලයකට ඊටත් වඩා තියෙන තැනක් හැර අඩු තැනකට මම යන්නේ නැහැ. මොකද මම ධනවත් පුද්ගලයෙක්. මම එහෙම අඩු තැනක ඉන්න අවශ්‍ය නැහැ. මගේ සිතට අඩුකමක් දෙන්න උවමනා නැහැ. මම පුළුවන් උපරිමම සැප විඳලා තමයි එන්නේ. ඇයි මට පුළුවන් නිසා. මං හිතුවා මං වගේ සුද්දෝ ලංකාවට එයි කියලා. ඉතින් දැන් එන්න සුද්දෝ වතුර බෝතලෙත් කොත්තු රොටියකුත් කඩෙන් ගෙනලා කණ්ඩේන සුද්දොන්ට මම සුඛෝපභෝගී හෝටලයක් හදලා ඩොලර් 250යි කිව්වම ගන්න නෑනේ. එතකොට දෙකට බෙදලා 125ට දෙනවා. තට්ටු දෙක. හොඳට තිබුණු ලස්සන හෝටලයක්. ලංකාවේ හොඳම හෝටල් 25න් টොප් 25 තුන්වෙනි ස්ථානය. ඒ නිසා එහෙම හැදුවට විකිනේ නැත්තම් අපි ඒකට දැන් මම 53ක් කරන්නේ තට්ටු දෙක තනි තට්ටුවක් කරලා අඩු ගන්නට දෙනවා. ඒක අදහසක් පමණයි. මට ඒක බරක් නෑ. ඒ අදහස ක්‍රියාත්මක කරන්න බැංකුවෙන් සල්ලි පාස් වෙලා තිනවා. ඒක ඒගොල්ලෝ කරගනි. එච්චරයි. දැන් උන්නතනදී තමයි ඊටාම වැදගත් කාරණාවකට අපි එන්නේ. අපි ගෙවල් වල අපේ ව්‍යාපාර කටයුතු වල රැකියාවල් වල තියෙන කාරණාවලට අපේ හිතින් බැඳිලා අපි අපේ හිතේ සාමය නිකන් මානසික සාමය අත්පත් කරගන්නට බැරි තැනකට ඉන්නවා. දැන් මේ නිවන කියන එහෙම නැත්නම් නිවීම කියන සුවය ඊටාම පහසුවෙන් අත් කරගන්නට තියෙද්දි අපි ඒක කරන්නේ නැහැ. කිම වීරිය නොකරන්නේ. ඒකයි මම අහන්නේ. නොදන්නාකම. තමා දන්නා දේ අන් අයට කියා දීම තමා මේ ලෝකේ දිය හැකි උතුම්ම ත්‍යාගය. අපිට ටැග්ගක් දෙන්න ඕන නම් අපි ගඩොල් ටිකක්, ටකරන් ටිකක් මේ ගියක් ලියලා දුන්නට වැඩක් නැහැ. අපිට නිවීමක් කියලා යම්කිසි දැනීමක් දැනුණා නම් ඒ දේ මහජනයාට කියලා දෙන එක තමයි දිය ඇති උතුම්ම ත්‍යාගය. මොකද මේ අපි කරන්නේ ඒ ත්‍යාගය ප්‍රදානය කරනවා. අපි නිවිලා මේ කතා කරන්නේ. නිවෙන්නේ කොහොමද? නිතරම ආකාශය දිහා බලන නිතර මේ හිඩැස සිත තුළ හිඩැස ඇති කර ගැනීම තමයි ජීවිතේ දවසේ වැඩිපුර කාලයක් කරන්නේ. ඒක ඕගොල්ලන්ට පේන්නේ නැහැ. මම මනසින් ආකාශෙම වාගෙන මම දැන් ප්ලේන් එකක යහස් යානායවක එද්දිත් ආකාශය දිහා බැලුවා. වලකුළු වල උඩින් ආකාශය යන්නේ මොනතරම් සුන්දර දර්ශනයක්ද. මේ දෙවියන් වහන්සේට මේ විශ්වයට ඇතුළු වුණා වගේ. ඒක තියෙන නිදහස, නිවහල් බව, අනන්තය ඒක මනසින් භුක්ති විඳින්න ඕනේ. ඒ චිත්‍රේ දැන් මම ආස්‍යානාවක ඉරුවෙලිය වැටිලා සුදු පාට වලාකුළු අතරින් එන නිදහස් චිත්‍රයේ සිතින් මවාගෙන ඒ ආකාශය දිහා බලාගෙන ඉන්නවා. දැන් එතකොට මට බරක්ද? මගේ කාලේ. ඔව් ඒ මම හිඩස වැඩි කර ගන්නවා. ඒ වැඩි කරගෙන ඉන්න ගමම්ම කවුරු හරි ඇවිල්ලා කියනවා මෙන්න මේක නැත්නම් වතුර පොම්පේ ඕනද උදේ කියන වතුර පොම්පේ පිච්චිලා. මම කෙනෙකුට කතා කරා මාර්ගම තියනවා කියනවා ගිහිල්ලා කතා කරලා ගාන කතා කරලා අරන් ඇවිල්ලා හයි කරන්න. දැන් මේක බරක්ද? ඔව් නෑ. ඒ ගැන මං දුක් වෙනවද පිච්චුණා කියලා? නෑ. ඒ ඔබතුමන් කිසියම් ආර්ථිකමය සමෘද්ධියකට පත් වෙලා ව්‍යාපාර සමූහයක් ඇති කරලා හැබැයි ඔබතුමන් ඔය ව්‍යාපාර ආරම්භක අවදියේ මේ කාරණාව කරන්න ගියා නම් අද වෙනකොට මෙහෙම මේ රේඩියෝවක හිමිකරුවෙක් හැටියට අපිට මේ තරම් දැවැන්ත ලෝකේ පුරා විසිරිච්ච ව්‍යාපාර රාශියක අයිතිකරුවෙක් හැටියට ඔබව දකින්නට ලැබෙන එකක් නෑ. ඒ තරුණ කාලෙම මේ ව්‍යාපාර වගේ දේවල් ආරම්භ කළ යුතු කාලේ මේ නිවීම, මේ සැනසීම, මේ හිඩැස සොයමින් හිටියා නම් අද වෙනකොට මේ තරම් දියුණු ව්‍යාපාරයක් ඇති නොවෙන්නට ඉඩ තිබුණා නේද? ඔව්. පටල ගන්න බෑනේ. ඔව්. තරුණ කාලේ ළමා කාලේ ළමා අවදිය ගෙවන්න ඕන. තරුණ කාලේ තරුණ අවදිය ගෙවන්න ඕන. වෘද්ධ අවදිය ඊළඟට ගෙවන්න ඕන. දැන් මම ඒ තුන කාල තුනම පහු කරලානේ. එතකොට මට දැන් නිදහස තියෙනවා
මොකද්ද මේ නිවීම? දැන් බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වෙලා හිටිය අර මාගන්දිට කියනවා වගේ පංචකාම සම්පත්තිය වින්දා. මේ පුරුෂයන් නැති ස්ත්‍රීන් එහෙම තියාගත්ත කියලා ඒක විස්තරයක් තියෙනවා. ඉතින් ඒ සැප වින්දා. ඉතින් ඒක අතෑරියේ නෑනේ. ඉතින් අපේ අය හදනවානේ මේ තරුණ කාලෙම බුදු වෙන්න. ඉතින් මෙන්න මේකනේ වැරද්ද. ඉගෙනීම, විනය, හැකියාව, ධනය, ධර්මය, සුවය. මේ 6 වෙනි එකයි සුවය. 5 වෙනි එක දහම. ඉතින් මම මුලින්ම ඔබතුමාගේ වගේ තරුණ කාලේ මේ දහම හොයන්න ගියේ නෑ. මම නමුත් ධාර්මිකව ජීවත් වෙලා තියෙනවා. මම වැරදි වැඩ කරලා නැහැ. සම්මා කම්මන්ත ඔය පොතේ කියන හැටියට සම්මා ආජීව, සම්මා වායා මේ ටික කරගෙන ඇවිල්ලා තියෙනවා. සම්මා වාචා. ඔව් ඒ ටික කරගෙන ඇවිල්ලා තියෙනවා අදටත්. ඉතින් මෙහෙම සමාජයකට මෙහෙම එන්න ඕනේ. ඒ නිසා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම දන්නවා සමහර ප්‍රසිද්ධ හාමුදුරුවෝ ළඟ වෛද්‍ය විද්‍යාව හදාරපු අන්තිම විභාගයට ලියන්න ඉන්නේ ශිෂ්‍යෝ තට්ටේ කාගෙන මහාන වෙලා ඉන්න. ඉතින් මේ දෙමව්පියන්ට කෝ මේ ඉඩකඩම් විකුණලා විශ්වවිද්‍යාල ගාස්තු කියලා ගන්නපු වෛද්‍ය ශිෂ්‍යයෙක් කෝ. එයා වෛද්‍යවරයෙක් වෙලා සමාජයට සේවයක් කරලා යෝගිලානං උප්පට්ඨති සෝමං උප්පට්ඨති. තනියම බුදු වෙනවට වඩා ගිලෙනෙකුට උපකාර කිරීම තමයි බුදුන් වහන්සේට කළ හැකි උතුම්ම පූජාව. ඒ පූජාව කරන්න තියෙන අවස්ථාව ගිලිහිලා ගිහින් මහාන වෙලා තනියම ආත්මාර්ථකාමී ලෙස එයා තනියම ඒක භුක්ති විඳින්න හදනවා. අපි කරන්නේ එහෙම නෙවෙයි. අපි දන්න දැනුමින් සුවපත් කරලා ඔබේ සුවය අපේ සතුටයි. සුවපත් කරලා ඒ සුවපත් වීම තුලින් සතුටකුත් ලැබලා ඒ සතුට තුලින් නිවීමක් කරා අපිට යන්න පුළුවන් උසස්ම බුද්ධි මට්ටමකට යන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉන්නවා. මෙතෙක් ඉගෙනගත්ත මොලේ තුල රැස් කරගත්ත සියලු දැනුම් සම්භාරය විරේච කරලා ඒ දැනුම් සම්භාරය අයින් කරලා ඒ තුලින් නැතුව මේ නිදහස් සිතුවිලි නැති හිඩසක් සොයමින් ඒ තුල ගැවසෙමින් ඒ තුල නිවී සැනසී ඉන්නවා. ඒ අභ්‍යාසය මෙහෙටත් අපි පොළොව දිහා බලද්දිත් එහෙමයි. දැන් මට ආපහු අර වෛද්‍ය ශිෂ්‍යයාගේ ප්‍රශ්නෙට යන්න වෙනවා. වෛද්‍ය අවසාන වසරේ ශිෂ්‍යයෙක් මේ සියල්ල අර පාඩම් කරපුවා, අභ්‍යාස කරපුවා, ප්‍රායෝගික කාරණා කරපුවා මේ සියල්ලම විරේචනය කළා ඔහු අර විමුක්ති සුවය හොයාගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකත් හරිනේ. ඒක හොඳයිනේ. දැන් මම ওই විරේචනය කරනවා කියන්නේ සියල්ලම අයින් කරලා නිකම්ම නිකමෙක් වගේ ඉන්න එක නෙවෙයිනේ. වෛද්‍යවරයෙක් තරමට පාඩම් කරපු එක්කෙනා ඒකේ ලැබපු අත්දැකීමකෝ සුවපත් කරපු රෝගීන්කෝ බුදුන් වහන්සේ සියල්ල විරේචනය කළා නිවුණා නම් රෝගීන්ට ගිහිල්ලා සලකන්නේ නැහනේ. ඒ රෝගීන්ට සලකන්න දැනුමක් තියෙනවානේ. ඒ දැනුම පාවිච්චි කරන්නේ ජීවිතේ බරකට නෙවෙයිනේ. ඒ දැනුම බරක් නෙවෙයිනේ. වෛද්‍ය දැනුමක් තියෙන මටත් වෛද්‍ය දැනුම තියෙන ඒක මට බරක් නෑ. ඒක මම අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. දැන් මම ලෙඩෙකුට ඔබතුමාගේ ඉඩමින් බොහොම දුර්ලභ බෙහෙතක් ඊයේ ගලවගෙන ආවා. ඒ බෙහෙත හදන්නේ කොඳු ඇට පෙළේ හා කොඳු ඇට ඩිස්ක් 4ක් අතලත තියෙන මේ අර මැද තියෙන ජෙල් එක වේලිලා. සිංගප්පූරුවේ ගිහිල්ලත් ප්‍රතිකාර නැතුව මෙහෙ ඇවිල්ලා ඉන්නවා. මම එතුමියට බෙහෙතක් හදනවා. ඒ මගේ සතුට ඒව අය කරලා නෙමෙයි. මට ඉතින් කෝටි ගණන් අය කර හැකියි. නමුත් මම අය කරන්නේ නැහැ. ඒක සතුට. ඉතින් ඒක කරන්නේ නැතුව මම තනියම මහාන වුණොත් මොකද වෙන්නේ? මම මේ විරේච කරන්න කියන්නේ අනවශ්‍ය දේවල්. දැන් මාගන්දි ගැන කතාව මොලේ තියෙනවා. පටාචාරා ගැන මගේ මොලේ තියෙනවා. කාටද ඇති වැඩේ? ඔව් ඔහුටත් වැඩක් නෑ. වෙන්න නිකන් පුරවගෙන මම වෛද්‍ය ශිෂ්‍යයෙක් ඉගෙන ගන්න කොහොමද රෝගියෙක්ව සුවපත් කරන්නේ? ඒක යාට බරක් නෙවෙයි. ඒක විරේච කරන්න උවමනා නැහැ. ඒක අවශ්‍යලාට ප්‍රයෝජන ගන්න. බුදුහාමුදුරුවෝත් අරලු ගෝමූත්‍රවල දාලා අරලු බොන්න කියලා හාමුදුරුවරුන්ට කියලා දෙනවා. ඒවා මේ විරේච කරලා නෙවෙයි. ඒ අරලු ගෝමූත්‍ර කසාය කොච්චර ගුණද කියලා කොච්චර මනුස්ස වර්ගයාගේ නිරෝගීතාවයට කොච්චර අත්‍යවශ්‍ය දෙයක්ද කියලා අපිට තේරෙන වෛද්‍යවරු හැටියට. ඒ කසාය මම සාමාන්‍යයට දෙනවා අන්තශෝධනය කියලා. ඉතින් මේවා විරේච කරන්නේ නැහැ. හොඳ දේවල් විරේච කරන්නේ නැහැ. නරක දේවල් අනවශ්‍ය දේවල්. මේ නගර සභාවක්නේ. මුළු ත්‍රිපිටකම කටපාඩම් කරන් ඉන්න කෙනාට රෝගියෙක් සුවපත් කර හැකිද? මම මේ කියන්නේ ඒ වරන් දාන්න.
පව්සිතුවිලි අරන්දාන්න පව්සිතුවිලි හොඳේ වරන්දාන්න කියන්නේ සබ්බ පහපස්සා කරන්න කුසලස් උපසම්පදා ඔය තව ලිපියක ලියලා තියෙනවා මේ ලිපියේ සඳහන් වෙනවා මේ ලිපියේ මේ පිට ප්‍රතික්ෂේප කරන්න බෑ තවත් අදහසක් තියෙනවා මේ ප්‍රගති පුස්තකාල කලා සංගමේ වෛද්‍යතුමනි මේ කියලා තියෙනවා මේ 5 වෙනිදා වැඩසටහනේ එතුමා පුදුමයටපත් වුණා කියලා මේ ටික අහලා මෙමය කරුණ කාරණා කියන්නේ ගොඩකන්ද මහතා විසින් පහත ස්නාම් පාඨයේ සම්බන්ධයෙන් කරන ලද අර්ථ දැක්වීම පිළිබඳව පුදුමයටපත් වෙමු. චරිත බිකවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ගොඩකන්ද මහතාගේ අර්ථ දැක්වීම ඌයේ බහුජනයාගේ හිත පිණිස සැප පිණිස ධර්ම දේශනා කරන ලෙස බුදු හිමියන් විසින් භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙන ලද බවයි. මෙහිදී ගොඩකන්ද මහතා විසින් බහුජනයාගේ සැප වශයෙන් හඳුන්වනු ලබන්නේ මහජනයා දැනට විඳිමින් සිටින පංචකාම සම්පත්තිය ගැනයි. මේ කියන කතාව ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ කතාවේ තිබෙන යම් දෙයක් ගැන. දැන් මෙතුමා අහලා තියෙනවද දන්නේ සතරාකාර සැප. දැන් මේ හාමුදුරුවෝ ගිහිල්ලා බහුජන හිතාය බොහෝ ජනයාගේ හිතසුව පිණිස අපේ බුදුහාමුදුරුවෝ මෙහෙමයි. ඒ නිසා නුඹලා සියලු දෙනාම බුදු වෙන්න ලෑස්ති වෙයලා කියනවාද? දිව්‍ය සම්පත් වලටත් වැඩි සම්පතක් අපේ බුදුන් වහන්සේ විඳිනවා. ඒ නිසා මේ සැප නෙවෙයි අපේ බුදුහාමුදුරුවෝ විඳින සැප විඳින්න නුඹලා සියලු දෙනාමත් බුදු වෙයලා. ඒ පණිවිඩය දෙන්න තමයි අපි ආවේ කිව්වද? නෑ ප්‍රකාශ කළේ නෑ. එහෙනම් ඉතින් වෙන කතා වුමනා නෑනේ. මම කැමති නෑ මම දුක කියන වචනේ මගේ තහනම් වචනයක්. ඍණ සිතිවිලි වලට මං කැමති නෑ. පව් සිතිවිලි වලට මං කැමති නැහැ. මම කැමති හැමදෙනාම සැප විඳිනවා නම්. මොන සැපද? සතරාකාර සැප. මම නෙවෙයි බුදුන් වහන්සේ කිව්වේ. එතකොට බුදුන් වහන්සේ තව සූත්‍රයක කියනවා යම් කිසි දෙයක් උපේනකොට එයින් 4 කොටසක් අවශ්‍යතාවකදී ආපදාවක තියාගන්න 4න් 2ක් ව්‍යාපාර කටයුතු වලට 4න් 1ක් අනාගතේ වෙනුවෙන් ඉතිරි කරන්න. ඉතින් මේවා කියන්නේ මේ කම් සැප විඳින්නද මොන සැප විඳින්නද? මොකක්ද ඒ විඳින සැප? දැන් එතකොට ණය නැතිකම මොන සැපද? මේ පොත් කියවන අයගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කරපු දේ තමයි මේගොල්ලෝ කරන්න යන්නේ. ඒක තමයි බුද්ධ ආගම. ඒ කියන්නේ එතකොට බුදු වෙන්න ඕන. ලෝකේ බුදු වෙන්න තියෙන දැනට 24යි නැත්නම් 28යි. ඒ தත්ත්වයටපත් වෙන්න නම් ඒ මාගන්දිට කියපු සූත්‍රයේට මම විඳින්නේ දිව්‍ය සම්පත් වලටත් වඩා එහා සම්පත්තියක් විඳිනවා කියලා අපේ මිමුරේ ධම්මාන් සාමුදුරුවෝ කියනවා අපි විඳින්නේ 16න් 1යි 15ක් අපි විඳින්නේ නැහැ. ඇත්ත. බුදුන් වහන්සේ විඳපු සැප විඳින්න බුදු වෙන්න එපායි. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරේ බුදු වෙන්න නෙවෙයි බුදු වෙන්නත් පුළුවන්. මහායානාගමේ බුද්ධාගමේ මහායාන බුද්ධාගමේ තේරම බෝධිසත්ව හැටියට සැලකනවා. මම උදේ ඔබතුමාට විස්තර කරා ඒගොල්ලෝ කියන්නේ ඔබටත් බුදු වෙන්න පුළුවන්. ඒකත් හොඳයි. මොකද අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙතෙන් මනුසාත්මයක් ලබනනේ. මෙතෙන්ද බුදු වෙන්නේ නැත්නම් ආයෙ කවද බුදු වෙන්නද? ඒ නිසා ඒ දහමත් හොඳයි. ඔබ බුදු වෙන්න උත්සාහ කරනවා නම් ඔබ මොන තරම් සුන්දර පුජ්‍යලේද? අතරමැද කොටස. දැන් වෛද්‍යතුමනි ඔබතුමා මේ සරලව පැහැදිලි කරන මේ දහම තුලින් ගන්නා හරය ඇතැම් අයට වටහා ගැනීමට නොහැකි වන්නේ මන්ද? අර දාගෙන ඉන්න මේ ඍණ සිතුවිලි ගොඩින්ද මේ ඍණ සිතුවිලි ඔක්කොම අරන් දාලා අලුත් විදියට හිතන්න බෑ. ඒගොල්ලෝ අර මෙතෙක් ඉගෙන ගත්ත දේවල් අපරාධේ නේද? මෙච්චර සරලද මේ දහම? මට මේක අත්හරින්න බෑ. සුනීත සෝපාකලා වෙන්න කැමති නෑ. ඒගොල්ලෝ පඬිතනේ මං කිව්වේ ඒ දණ්ඩ යන්න බෑ කියලා. ඉතින් ඒගොල්ලන්ට කවදාවත් මැරෙන තුරාවකට ඒ දණ්ඩ යන්නත් බෑ. මේකෙන් එගොඩ වෙන්නත් බෑ. අපි කියන ඒවා තේරෙන්නේ නැහැ. අපි මේ කතා කරන්නේ ත්‍රිපිටකේ පාඩම් කරලා පටිච්ච සමුප්පාදේ තර්ක කරන එතකොට චතුරාර්ය සත්‍ය ගැන කාටවත් අවබෝධ වෙලා නැහනේ. අභිධර්මයේ මම පොතක ලිව්වා චතුරාර්ය සත්‍ය හරියට මේ අං නැති හාවෙක් හොයනවා වගේ. තාම අවබෝධ වෙච්ච කෙනෙක් නැහැ. ඒ නිසා ඒ වාගේ කතා අපි කියන්නේ නැහැ. දැන් මම කතා කරාද මේ පටිච්ච සමුප්පාදේ හේතුඵලවාදේ පුනරුත්පත්ති විඥානේ මම එහෙම කතා කරේ නැහැ. මම මේ කතා කරන්නේ සිතක් නිදහස් කරගන්න විදිය. දැන් ඔය කියන විදිහට අර දැන් මහායානික කතාවක් අපිට මෙතෙන්දි මතුවෙච්ච නිසා හැම පුජ්‍යලයක්ම මේ මනුසත් භාවය ලැබු හැම පුජ්‍යලයක්ම බෝධිසත්වයෙක්. ඇත්ත.
එතකොට දැන් අර බුද්ධත්වයට පත්වීම කියන එක අත්හැරලා මේ ගෙවන ජීවිතය තුළ Taman නිවන කියන නිවීමට සමීප වෙන්නට මේ කිසිම බාධාවක් නැහැ කියන එක නේද ඔය කියන්නේ? බාධාව නෙමෙයි. දැන් නිවෙන මගට බෝධිසත්ව කෙනෙක් බුදු වෙන්නනේ ඊළඟට ප්‍රාර්ථනාව. බුද්ධිමත් වෙන්න. අපි හිතමු බුද්ධි නෙමෙයි බුද්ධිමත් කියන්නේ බුදු වුණා කියන්නේ බුද්ධිමත් වුණා. ඉතින් බෝධිසත්ව කෙනෙක් දවසින් දවස මොනවා කරද මම දැක්කයි පොතක තියෙනවා මේ පළ පුරුදු කරන්න ප්‍රැක්ටිස් කරන්න 37ක්. මම ඒ පොත ගත්තේ නිව්සීලන්තේ පන්සලකින්. හරි විශාල පන්සලක්. මම මේක වන්දනා වැඩසටහනක් කරන්න සාකච්ඡා කරලා ආවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා පෙන්වන්න. ඒ කාරණා 37ක්. දැන් අපි බෝධිසත්වයෝ කියලා හිතනවා නම් අපි මොනතරම් හොඳද? ඉතින් බෝධිසත්වයෙක් බුදු වෙන්න උත්සාහ කරනවා නම් කාරණා 37ක් පුරුදු කරලා ඒ කාලය තුල බලන්න මොනතරම් සුන්දර පුද්ගලයෙක්ද එයා තුල ඉන්නේ. කොච්චර සමාජයට හිතවත්ද? ඒකම මදිද? ඉතින් අපි බෝධිසත්වවරු ගැන හිතන්න. අපි බෝධිසත්වවරු. බුදුන් වහන්සේ කියවෙන්නේ අපිට බුදු වෙන්න බෑ කියලා. මට පිහිට කොට ගත්තේ මේ. නුඹලා පිහිට කොට යව්. මා මෙන්ම නුඹලාටත් බුදු විය හැක. එතකොට අපි බෝධිසත්වවරු නෙමෙයිද? මේ බෝධිසත්ව ගුණය නොකඩා නොබිඳා ඉදිරියට ගෙන යන්න. කොච්චර සුන්දරද අහනකොටත්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබත් බෝධිසත්ව ගුණ පුරන ඔබත් බෝධිසත්වෙක්. මෙන්න මේ ගුණය ඉදිරියට රැගෙන යන්න. අපි ඉදිරියේදී ඒ කරුණු කාරණා ඒ 37 ඉදිරිපත් කරන්න. ඒ නැතත් අපි මේ මොනවත් ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරලා මේ දැනගත දැනුමක් නෙවෙයි. මම අර මුලින් කීව ආකාශයේ දිහා බලන එක මොනතරම් සුන්දර නිවීමක්ද? ඇලීමකින් තොරව මනස තියාගන්න එක පුරුදු කරන්න ඕන. ඇයි අපිට සංසාරේ මේ උපදිච්ච දවසේ ඉඳලම මේ මිනිස් සංහතියේ ජානවල ඇලිලා තියෙන ලාටු වගේ ඇලී බැඳී ජීවත් වෙන්නමයි. මේ යම් කිසි දෙයකට ඇලෙනකොට ඒ දේ නැති වෙයි කියලා දුකක් ඇති වෙනවා. තව ලියුමකට ලියලවල තියෙනවා මට ඉතින් හැමදාම ලියුම් එනවනේ. මේ අනිත්‍ය ගැන කතා නොකර මේ සැප ගැන කතා කරනවා. ඉතින් මේ අනිත්‍ය බව තේරෙනවනේ ඕන කෙනෙකුට. මේක අනිත්‍යයි බව තේරෙනවා. ඉතින් ඒ මත්තේ ඉතින් නැහින්දද කියන්නේ? අවසාන වශයෙන් ඔබතුමා අහන්න කැමතියි. දැන් ඔබතුමා වගේ අය රටේ තවත් ඉන්නවා. හැබැයි මේ වගේ සරලව ප්‍රකාශ කරන්නේ මේ වගේ මේ සැනසීමක් ලැබෙන හැටි, වගේ ජීවිතේ සාර්ථක කරගන්න මගක්. ඇයි ඒ? අනේ මං වගේ කෙනෙක් ඉන්නවා නම් ගෙනල්ලා ඉදිරිපත් කරන්නකෝ. මේ ඉන්නවා නම් රටේ නිදහස් චින්තකෙක් මං වගේ නිදහසේ කතා කරන කෙනෙක් ඉන්නවා නම් ගෙනල්ලා මාව අනේ හම්බ වෙන්න අරින්නකෝ. මොනතරම් සුන්දරද බලන්න. ඒ දෙබස එන්න කියන්නකෝ. කෝ නෑනේ. නැතිඳනේ මේ කතා කරන්නේ. අපි ආරාධනය කරමුනේ දෙන්න කියලා එම කෙනෙක් ඉන්නවා අපි රේඩියෝට. ඒ පිළිබඳව මෙවැනි දැනුමක් පිළිබඳව කතා බහක නිරත වෙන්නට අවශ්‍ය නම් අපි විවෘත ආරාධනයක් කරනවා. මොකද විවිධ ආකාරයේ මතිමතාන්තර එකට හමුවන සුහදව මුණ ගැහෙන තැනක් හැටියටයි VIP රේඩියෝ හැමදාම පවතින්නේ. හොඳයි. බෝධිසත්ව ගුණෝපේත කියන මග සලසා ගනිමින් Taman ලබාගත් සැනසීම නිවීම තවත් කෙනෙකුට දායාද කරන්න ලැබෙනවා නම් ජීවිතය ඉතාම වටිනා දෙයක්. ඒ නිසා තමයි වෛද්‍ය ගොඩකන්ද මැතිතුමා මේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් තමගේ බුදුදහම සහ අනිකුත් ආගම්වල තිබෙන හරය තමන්ගේ ජීවිතයට සමීප කරගෙන තවත් කෙනෙකුට දායාද කරන ස්වර්ණ මහත්තයා. ඔබතුමාට පුළුවන් මේ වැඩසටහන අවසාන භාගයේ නිමා කරන්න මේ බෝධිසත්ව ගුණෝපේත කියන වචනේ හරිම වැදගත් වුණා එතුමාගේ සාකච්ඡාවේදී. මේ දැන් බෝධිසත්වයෙක් කියන්නේ කිසියම් දවසක බුද්ධ කියන තැනට පත්වීමට බලාපොරොත්තු වෙනින්. දැන් මේ මාර්ග දෙකක් මා දකිනවා මේ කතා බහ තුළ අපිට පේන. එකක් තමයි තව මාන්සි වෙලා බුද්ධ කියන තත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉන්න තත්වයේම නිවීම කියන එක තමන්ගේ හදවතට ලං කරගන්න පුළුවන්. ඔහොම පාරවල් දෙකක් තියෙනවා. දැන් බුදු වෙන එකට වඩා නිවෙන එක ලේසියිනේ. නිවෙන එක ලේසි. ඉතින් නිවෙන්න මං කරන ව්‍යායාමේ මං කිව්වා. මොකද ආකාශයේ දෙස බලන්න නැත්තම් මනසින් ආකාශෙ මවා ගන්න වලාකුල් වෙනකොට වලාකුල් බව සිතුවිල්ලක් එයි. වලාකුල් නැති වෙනකොට නිල් ආකාශෙයි. නිල් ආකාශය දිහා බලනකොට ශූන්‍යතාවයක් දැනෙයි. මේ ශූන්‍යතාවය හොඳට විඳගෙන
ශෛලගත වුණාට පස්සේ ලෝකෙ දිහා බලන්න. ලෝකෙ දිහා බලනකොටත් ඒ වාගේ ශූන්‍යතාවයක්, ඒ වාගේ නිදහස් භාවයක් දිගටම රැකගෙන යන්න පුළුවන් නම් අන්න එතුමා බොහොම නිවුණු සැනසුණු පුජ්‍යලෙක්. සිතිවිලි වලිනුත් විශේෂයෙන්ම චේතනාවලින් චේතෝ විමුක්ති තත්වයට පත්වෙච්ච බොහොම නිදහස් පුද්ගලයෙක්. නමුත් අපිට එදිනෙදා නාන්න කන්න රැකියාවකට යන්න ව්‍යාපාර කරන්න සිතුවිල්ලක් ඕන. ඒක එච්චර බර සිතුවිල්ලක් වෙන්නේ නැහැ. එවැනි පුද්ගලයෙක් නිදහසක් ආපු ගමන්ම අර ආකාශ හිඩැස, සිතුවිලි නැති හිඩැස හොයමින් ඒ සුවේ විඳිමින් ජීවිත කාලෙම ගෙවනවා. මෙන්න මේ නිදහස්, සිතුවිලි නැති නිදහස් හිඩැසක් ඔබේ මනස තුල ඇති කරගන්න ටිකෙන් ටික. මේක තමයි භාවනාව, මේක තමයි සතිපට්ඨානය, මේක තමයි සිහියෙන් ඉඳීම. මෙන්න මේක තමයි බුදුන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ. සතිපට්ඨාන කියන්නේ සිහියෙන් ඉන්න. මොන සිහියෙන්ද? සිතුවිලි නැති හිඩසක් එක්ක කිසිම බලාපොරොත්තුවක් නැති ආකාශේ පාවෙන මේ පුළුන් රොදක් වගේ නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න. මේක තමයි අපිට ලැබෙන උතුම්ම නිවීම. මේ නිවීම තුළ ජීවත් වෙමින් සියලු රාජකාරී කරන්න. ඒක තමයි අපේ ඉගැන්වීම. මේක අපේ පුද්ගලික ඉගැන්වීමක් නෙමෙයි. බුදුන් වහන්සේ දේශනා කළේ සතිපට්ඨාන සූත්‍රයේ නිවෙන්න. තණ්හක්ඛයෝ නිරෝධයෝ නිබ්බානං. ඒ නිබ්බානය කරා යන්නට ඔබට අවස්ථාව සැලසෙයි. ඥාන උදපාදි සාකච්ඡාමය වැඩසටහන හරවත් කරමින් තමන් ලැබූ දැනුම ඥානාන්විත භාවය තවත් කෙනෙකුගේ ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා මඟ සලසා දෙන අදත් ඥාන උදපාදි වැඩසටහන සඳහා අපගේ ආරාධනෙන් පැමිණි මානව හිතවාදී නිදහස් චින්තනධාරී වෛද්‍ය ලේල්වලජී ගොඩකන්ද මැතිතුමන්ට අපගේ ස්තුතිය. තාක්ෂණ දායකත්වයේ දුමින්ද ලක්මාල්, වැඩසටහන මෙහි වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ස්වර්ණ ගුණවර්ධන සමග මම බුද්ධික ධර්මරත්න. ධනයට ඇයි දැඩි ආශා මිතුරේ, ධනයට ඇයි දැඩි ආශා, කන්න අඳින්නට ඉන්න හිටින්නට ඇතිනම් මිතුරේ ඇයි වෙහෙසෙන්නේ. ධනයෙහි සැනසුම නැතලියලන්නේ, ධනයෙහි සැනසුම නැත ගැප් ගන්නේ, ධනයට ඇයි දැඩි ආශා මිතුරේ, ධනයට ඇයි දැඩි ආශා. යුක්තිය සෙනෙහස නිදහස ඇතිනම් මිතුරේ මොනවද නැත්තේ, නැතිනම් මිතුරේ මොනවද ඇත්තේ. ධනයෙහි සැනසුම නැත දලුලන්නේ, ධනයෙහි සැනසුම නැත ලියලන්නේ, ධනයට ඇයි දැඩි ආශා මිතුරේ,
ධනයට ඇයි දැඩි ආශා යුක්තිය සෙනෙහස නිදහස ඇතිනම් මිතුරේ මොනවද නැත්තේ නැතිනම් මිතුරේ මොනවද ඇත්තේ ධනයෙහි සැනසුම නැත දලුලන්නේ ධනයෙහි සැනසුම නැත ලියලන්නේ ධනයට ඇයි දැඩි ආශා මිතුරේ ධනයට ඇයි දැඩි ආශා කන්න අඳින්නට ඉන්න හිටින්නට ඇතිනම් මිතුරේ ඇයි වෙහෙසෙන්නේ ධනයෙහි සැනසුම නැත දලුලන්නේ ධනයෙහි සැනසුම නැත ලියලන්නේ ධනයට ඇයි දැඩි ආශා මිතුරේ ධනයට ඇයි දැඩි ආශා